ජපානයේ ටෝකියෝ නගරේ හචිකෝ කියලා බල්ලෙක් ජීවත් වුණා. මෙයාට මුලින්ම නිවසක් තිබ්බේ නෑ. 1920 එක්තරා දවසක හචිකොට හරිම අපූර්ව ස්වාමියෙක්ව හම්බ වෙනවා. ඒ තමයි හයිඩෙසාබූරෝ කියන පුද්ගලයාව. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉතින් මේ හයිඩෙසාබූරෝ හැමදාම උදේට වැඩට යද්දි ශිබුයා කියන දුම්රිය ස්ථානය දක්වා ස්වාමියාත් එක්ක හැමදාම එන්න මේ හචිකෝ පුරුදු වෙලා හිටියා. ඊට පස්සේ වැඩ ඉවර වෙලා හවසට දුම්රියෙන් ඇවිල්ලා මේ ස්ටේෂන් එකෙන් බහිනකම්ම හචිකෝ ඒ ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. ඒ තමන්ගේ ආදරණීය ස්වාමියාගේ පැමිණීම බලාපොරොත්තුවෙන්. උදේට තමන්ගේ ස්වාමියාත් එක්ක හචිකෝ ස්ටේෂන් එකට ආවට පස්සේ ආයෙත් හවසට තමයි හචිකෝ තමන්ගේ ස්වාමියාත් එක්ක ගෙදරට යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ටික කාලයක් ගෙවිලා ගියා. හැබැයි 1925 අවුරුද්දේ එක්තරා දවසක හැමදාමත් වගේ ඊටාම සුපුරුදු විදිහට තමන්ගේ ස්වාමියා දුම්රියෙන් බහිනකම් හචිකෝ ස්ටේෂන් එකට වෙලා බලාගෙන ඉන්නවා. ඒත් මේ හචිකෝගේ ස්වාමියා ඒ කියන්නේ හයිඩෙසාබූරෝ මේ දුම්රියෙන් එළියට ආවේ නෑ. එදා විතරක් නෙවෙයි හචිකෝගේ ස්වාමියා එදායින් පස්සේ කිසිම දවසක ඒ දුම්රියෙන් එළියට බැස්සේ නෑ. ඔහු තමන්ගේ ඉගැන්වීම් කටයුතු අතරතුරදී හෘදයාබාධයකින් මිය යනවා. ඉතින් මේ කිසිම දෙයක් හචිකොට තේරෙන්නේ නෑ. හචිකෝ හැමදාමත් වගේ තමන්ගේ ස්වාමියාගේ පැමිණීම කවදම හරි බලාපොරොත්තුවෙන් ස්ටේෂන් එකට වෙලා ඉන්නවා. ඉතින් මේ බලා හිඳීම ටික කාලයක් නෙවෙයි අවුරුදු 9ක් දක්වා දුරදිග යනවා. ඒ අවුරුදු 9ම හචිකෝ ස්ටේෂන් එකට වෙලා බලාගෙන ඉන්නේ තමන්ගේ ස්වාමියා කවදම හරි මේ දුම්රියෙන් එළියට බහී කියලා. හරියටම තමන්ගේ ස්වාමියාගේ මරණයෙන් අවුරුදු 10කට විතර පස්සේ හචිකොත් ඊටාම සාමකාමීව තමන්ගේ ඇස් දෙක පියා ගන්නවා. ඒ සිදුවීම හින්දා මේ නගරේ ජීවත් වෙච්ච මිනිස්සු හචිකෝ වෙනුවෙන් තඹ වලින් පිළිමයක් පවා නිර්මාණය කරනවා. අන්න ඒ විදිහට තමයි තමන්ගේ ස්වාමියාට දැඩි ලෙස ආදරය කරපු හචිකොට මිනිස්සු අවසන් ගෞරව දක්වන්නේ. අදටත් ඕනම කෙනෙක්ට ජපානයේ ශිබුයා දුම්රිය ස්ථානයේ මේ පිළිමය දැක ගන්න පුළුවන්. බලන්න හචිකොට තමන්ගේ ස්වාමියා කෙරෙහි තිබුණු පක්ෂපාතී බව සහ ආදරය කොයිතරම්ද කියලා.